Hi කොහොමද? ඉතින් අද මම ඔයාලා පොඩි ගමනක් එක්ක යනවා. ස්පෙෂල් දෙයක්, ස්පෙෂල් ඉවෙන්ට් එකක් අපේ ලාංකිකයන්ගේ ස්පෙෂල් ඉවෙන්ට් එකක් කියන්නේ අද අපි යනවා මූවි එකක් බලන්න. ඉතින් ෆස්ට් ටයිම් ඉන් හෙල්සින්කි අපි නෙළුම් කුළුණ බලන්න යන්නේ. ඉතින් අපේ හස්බන්ඩ් යාළුවෙක් තමයි ඒක arrange කරලා ෆස්ට් ටයිම් මේ ෂෝ එක පෙන්වන්නේ. ඉතින් අද තමයි තියෙන්නේ හෙල්සින්කි ජනවන්තවල තමයි තියෙන්නේ. ඉතින් කලින් ටිකට් බුක් කරගන්න තිබුණා. ඉතින් මම හස්බන්ඩ් දැන් අද පොඩ්ඩක් පරක් වෙලා තියෙන්නේ. මම ලෑස්තියෙන් පරක් වුණා හැමදාම වගේ. ඉතින් අපි යන්න ගිහලා බලමු කොහොමද සිටුේෂන් එක එතන කියලා. ගොඩ දෙනෙක් එයි. ඔය ටිකට් සේරම හවුස් ෆුල් වුණා කලින්ම. ඉතින් මමත් ගොඩක් දවස් ඉඳන් ඕක බලන්න ආසාවෙන් හිටියේ. ඉතින් මම ටැමිල් වර්ෂන් එක බැලුවා Netflix එකේ. හැබැයි ඒ ටැමිල් වර්ෂන් එකේ තියෙන අපි කියන්නේ ඒ විහිළු ඒ වගේ දේවල් තේරුණාට ඒක අපි සිංහල අපේ භාෂාවෙන් හද්දී දැනන තරම් නැහැ ඒ ෆිල්ම් එක. ඒකවල මට ඒක මගේ හැඟීම. ඉතින් ඒ නිසා මට මේක සිංහල මූවි එකක් බලන්න ඕන. ඉතින් ගිහිල්ලා බලමු එතන සිටුේෂන් එක කොහොමද. නෙළුම් කුළුණ ෆිල්ම් එක කොයි වගේ වෙයිද කියලා. ඔයාලත් මම වගේ වෙලාවට ලෑස්තිනේ නැහැ කියලා බැනුම් අහගෙන තියනවද? ඉතින් හස්බන්ඩ් කොච්චර පරක්කුයි කිව්වත් අපි වෙලාවට එතනට ආවා. ඉතින් හස්බන්ඩ් ඉක්මනට අපි එක්කගෙන ආවා. ඉතින් මූවි එක පටන් ගන්න පොඩ්ඩක් පරක් වුණා. මොකද කට්ටියව එන්ට්‍රන්ස් එකෙන් අතුල් කරන්න ඕනේ. ඉතින් කට්ටිය ලෑස්ති වෙනකන් ඉන්න ඕනේ. ඉතින් කිව්වට වඩා පොඩි වෙලාවක් පරක් වුණා. ඉතින් දැන් අපි පොප්කෝන් තරම් මූවි එක බලන්න යන්නේ. යන් ගිහිල්ලා බලමු නෙළුම් කුළුණ කොයි වගේ වෙයිද කියලා. ඉතින් මූවි තියේටර් එක හවුස් ෆුල්. ඉතින් ලංකාවේ ගොඩ දෙනෙක් ඇවිල්ලා හිටියේ. අපි මූවි එක පටන් ගන්න කලින්ම පොප්කෝන් කන්න පටන් ගත්තා. ඉතින් දැන් අපි ලෑස්ති මූවි එක බලන්න. ඉතින් මූවි එක බලලා අපේ අදහස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. යම් මාත් එක්ක නෙළුම් කුළුණ මූවි එක බලන්න. මූවි එක බලලා ඉවරයි. ඉතින් දැන් ෆොටෝ ගන්න වෙලාව. ඉතින් ඒ විදිහට තමයි නෙළුම් කුළුණ මූවි එක අද දවසේ ඉවරුනේ. ඉතින් පොඩි හදිසි වැඩක් තිබුණ නිසා අපි මූවි එක ඉවරන ගමම ආවා. ඉතින් මට අවසාන ටික වීඩියෝ කරගන්න පුත් කරගන්න වෙලාවක් හම්බුනේ නැහැ. ඉතින් මූවි එක ගැන කිව්වොත් මූවි එක හොඳටම හොඳයි. ඉතින් ඒක සුපර්. ඉතින් හරිම ලස්සනයි. මොකද මම ටැමිල් මූවි එකක් බැලුවා. ටැමිල් මූවි එකට වඩා සිංහල මූවි එක ලස්සනයි. ඇත්තටම hina යනවා කියන්නේ ඇත්තටම ඒකේ ලොකු අර්ථයක් දෙන කතාවක්. ඉතින් හරි ලස්සනයි. ඇත්තටම අපි එන්ජොයි කරා මූවි එක. ඉතින් මේ ෆින්ලාන්තයේ හෙල්සින්කි වල මූවි එක ඕගනයිස් කරේ 16D එන්ටර්ටේන්මන්ට් එකෙන් බුද්ධිකය තමයි කරේ. ඉතින් අපිට මෙහි යූරෝ 1650ක් තමයි උනේ ටිකට් ප්‍රයිස් එක. ඉතින් ටිකට් එක හරිම සාධාරණ ගානක් තමයි ආ දුන්නේ. ඉතින් අපි ඇත්තටම කාලයකට පස්සේ එන්ජොයි කරා. මොකද මගේ හස්බන්ඩ් සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම අපි දැන් පුළුවන් වෙලාවට මූවිස් බලන්න යනවා ලංකාවේදී. ඉතින් මෙහි ආවට පස්සේ අපේ වැඩත් එක්ක ඉතින් අපි ෆෝන් එකකින් හරි ලැප්ටොප් එකකින් හරි මූවි එකක් දාන් බැලුවොත් විසක් අපිට ෆිල්ම් හෝල් වලට ගිහලා මූවිස් බලන්න තරම් විදියක් නැහැ. මොකද මේ ගොඩක් යන්නේ මේ භාෂාවේ තියෙන ඒවා. ඉතින් අපිට ඒ වගේම අපේ කාර්යබහුලත්වයත් එක්කත් සමහරක් වෙලාට යන්න වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ලංකාවේ මූවි එකක් නිසා මේක අනිවාර්යෙන් මිස් නොකර අපි බලන්න ගියා. මොකද ඒක බලන්න උවමනාවක් තිබුණ නිසා. ඇත්තටම ලස්සනයි. කාලෙකින් බලපු හොඳ නිර්මාණයක්. ඉතින් විශ් කරනවා ටීම් එකටත්. ඉතින් ඇත්තටම මේ ගොඩ දෙනෙක් ඇවිල්ලා හිටියා. අපේ ලංකාවේ කමියුනිටි එකේ ගොඩ දෙනෙක් ඇවිල්ලා හිටියා. ඉතින් ඒකත් ඇත්තටම හොඳ අවස්ථාවක්. මොකද ගොඩ දෙනෙක් හැමතැනම එක එක සිරීස් වල විසිරලා ඉද්දි ඉතින් ඔය වගේ ඉවෙන්ට් එකක් තියෙද්දි හැමෝම වගේ පුළුවන් හැමෝම එදාට එකතු වෙනවා එතනට. ඉතින් ඒක ඇත්තටම හොඳ දෙයක්. මොකද අපේ කමියුනිටි එක තමයි අපිට මේ රටේදී අපේ අනන්‍යතාවයක් විදිහට අපේ කමියුනිටි එක ගොඩ දෙනෙක් ඉන්නවා කියන එක ඇත්තටම හොඳ දෙයක්. ඉතින් හැමදේම ලස්සන තිබුණා. මූවි එකත් හොඳයි. හැමදේම හොඳ අපි එන්ජොයි කරා. ඉතින් තැන්ක්ස් ඔයාලට මේ vlog එක බලුවාට short vlog එක බලුවාට. ඉතින් ආයි තාම මොකක් හරි ඒ කියන්නේ තව ඉස්සරහට තාම movies අනිවාර්යෙන් එයාලා මේ පෙන්වන්න පටන් ගන්න ඉස්සරහට. ඉතින් ඒවත් බලන්න යන්න බලමු ටයිම් එකත් එක්ක. අපි ආසම movies ආවත් අනිවාර්යෙන් මිස් කරලා බලන්න යන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මේ විදිහට තමයි අපි ෆින්ලාන්තයේ හෙල්සින්කි වලදී
නෙළුම් කුළුණ අපේ රටේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් වුණ නෙළුම් කුළුණ ෆිල්ම් එක බැලුවේ. ඉතින් ඔයාලා හැමෝටම thank you so much vlog එක බලුවට. ආයෙත් ව්ලොග් එකකින් හම්බ වෙන්න. ඉතින් හැමෝටම bye bye.